අපි දවසක් ඔයගොල්ලෝ හැමෝටම මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපි මාස 6 වෙනකොට බබාලට සොලිඩ්ස් පටන් ගන්නවා. ඝන ආහාර පටන් ගන්නවා. ඒකෙදී අපිට අවශ්‍ය වෙන ඒ ආහාර සූදානම් කරගන්න සකස ගන්න අවශ්‍ය වෙන මම ගත්ත බඩු ඒ බඩු මට කොහොමද උපකාර වුනේ සහ ඒ බඩු ප්‍රයෝජනවත් වුණාද නැද්ද කියන දේ ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. මෙතන ඉඳලා මම ගත්ත උපකරණ කොහොමද මට ප්‍රයෝජනවත් වුනේ මොනවාද ඒවා කියන දේ ගැන මම රූපරාමෝස්සේ කතා කරන්නම්. අපිට මුලින්ම බබාගේ කෑම හදාගන්න අවශ්‍ය වෙනවා මැටි මුට්ටියක් මැටි භාජනයක්. ඒකට මම මේ වගේ පොඩි ඇතිලියක් තමයි පාවිච්චි කරේ. ඕගොල්ලන්ටත් මැටි හරි නැත්නම් ඇලුමිනියම් හරි නැත්නම් සමහර අය ෆිෂර් කුකර්ස් භාවිතා කරනවා. ඒවා හරි ඒක ප්‍රශ්නයක් නෑ. හොඳ වර්ග එකක් ගන්න. ඒකටම තව මම ගත්තා කරමූඩියක්. ඇතිලියයි කරමූඩියයි. එතකොට සමහර අය non stick pan එක පාවිච්චි කරනවා. pan එක ගද්දි බලලා හොඳ එකක් ගන්න හිමුණොත් මම පාවිච්චි කරේ මැටි ඇතිරියයි කරමූඩියයි. ඒක අර ලිපේ තියලා කියන්නේ හාල් නම් තම්බනවා වගේ බත් හදා ගන්න තම්බන්න ඒ වගේ කෑම හදා ගන්න ඒක මම පාවිච්චි කරා. ඊට අමතරව ඊට පස්සේ මම පොල් කටු හැන්දක් පාවිච්චි කරා. ඒකට මම පාවිච්චි කරේ මේ වගේ අර පොල් කට්ට ගලවන්න පුළුවන් එක. එතකොට සුද්ධ කරන්නත් ලේසි. ඒ වගේම අර දැන් ඇණෙන් තියෙනවනේ දැන් අපි දැකලා තියෙනවා. ඒ ඇණේ තියෙන හැන්ද මම දාන්නම් ෆොටෝ එක. ඒක ගන්න එපා. මොකද ඇණේ නිකන් හරි කැඩුණොත් අපිට ඇණේ හොයන්නත් බෑ. ඒකින්ද අර සුද්ධ කරන්න ටිකක් අපහසුයි ඒක. ඒක ගන්න එපා. අර වගේ හැන්ද ගලවන්න පුළුවන් එක ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මම ගත්ත මේ වගේ සෙට් එකක්. මේ සෙට් එකේ ස්පූන් එක අර ජූස් හදන එක ස්මෑෂ් බෝඩ් එකක් තියෙනවා. තව මේ ස්ට්‍රේන් එකක් තියෙනවා. බෝල් එක තියෙනවා. මේ බොක්ස් එක තමයි මම ගත්තේ 800ක් වගේ උනේ. 750ක් වගේ. මේ බොක්ස් මෙන්න මේ ලොකු බොක්ස් එක තියෙනවා. මේ gift box එක වගේ එක. ඒක 2000ක් විතර වෙනවා. ඒක ගන්න එපා. ඔයගොල්ලෝ නිකන් ගෙදර පාවිච්චි කරනවා ඒක ගන්න එපා. මට කියන්න මතකුණා මගේ සෙට් එකේ තව මේ වගේ ලී පොඩි අර මෑෂ් එකක් වගේ එකක් තිබ්බා. ඒක මේ ඊළඟ ෆොටෝ එකේ තියෙනවා. ඒකත් තිබ්බා මේ ටික තිබ්බා. ඒතර මම මේක තමයි පාවිච්චි කරේ මූලිකවම බබාට කවන්නත් මේ භාජනේ හැන්දයි පාවිච්චි කරා. අනිත් දේවල් වලට ඔය තියෙන බඩු ටික පාවිච්චි කරා. ඊට අමතරව මට මේකේ තිබ්බ මෑෂ් එක හරි ගියේ නැහැ. මම මේ මෑෂ් එක වෙනුවට මේ වගේ මෑෂ් එකක් ගත්තේ නැහැ මම. හැබැයි මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. ඔයගොල්ලෝ අරගෙන පාවිච්චි කරලා බලන්න. මම ඊට පස්සේ පොල් කටු හැන්දෙම මත ගාලා තමයි දුන්නේ. ඊට පස්සේ අපිට කෑම කවන භාජනයක්. දැන් මුලදී බබාට තනියම කෑම කන්න බැහැනේ. ඒතර මේ වගේ භාජනයක් අරගෙන වැඩක් නැහැ අපිට. මුලදී කියන්නේ මාස 6දී වගේ. සමහර බබාලට මාස 6දිත් කෑම කවන්නේ අපේ බබාටත් කෑම කැවුමම කොට්ට දෙකක් තියලා හාන්සි කරලා. එයාට ෆීඩින් ජාර් එකේ ඒ කාලෙදි ඉඳ ගන්න බෑ. එතකොට මේ වගේ එකක් අරගෙන යාට ලොකු වැඩි. ඒක හින්දා මම අර බෝල් එකම තමයි පාවිච්චි කරේ. අර සෙට් එකේ තිබ්බ බෝල් එක හැන්ද. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් මාස 8ක් මම කෙනෙකුට නම් මේක ගත්තට ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මට මාස 7ේදී වගේ මේ වගේ බෝල් එකයි හැන්දයි හම්බුණා මගේ අක්කා කෙනෙක් ගිෆ්ට් කරපු එකක්. එතකොට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඒ කාලය ඇතුළතදී. ඒ කියන්නේ මාස 7න් වගේ ඒ කාලය ඇතුළතදී ඒක ප්‍රයෝජනවත් වුණා. අපිට ෆීඩින් බොටල් එකක්. මේක ග්ලාස් වලිනුත් තියෙනවා වෙළඳ පොලේ ප්ලාස්ටික් වලිනුත් තියෙනවා. මේ BPA free කියලා ගහලා තියෙන බොක්ස් එකේම ගහලා තියෙන ෆීඩින් බොටල් එකක් ගන්න. මේ බාග් එක මම මුල් දවස්වල මට ඇති වුණා. ඒක 150යි මං හිතන්නේ මැක්සිමම් තියෙන්නේ. ඊට පස්සේ මාස 7ේදී විතර මට ලොකු බෝතලයක් අවශ්‍ය වුණා. ඒ ගැන සැලකිලිමත් වෙලා ඔයගොල්ලෝ මුලින්ම ලොකු එකක් ගන්නවා නම් එහෙම ගන්න. ඊට පස්සේ බබාගේ ඒ භාජන ටික ඔක්කොම දාලා තියන්න වහන්න පුළුවන්. සීල් වෙන හොඳ බොක්ස් එකක් හරි මම ෆොටෝස් දාන්න. මේ වගේ භාජනයක් ගන්න බබාගේ ඒ අපේ අයිටම්ස් ටික දාලා තියන්න. එතකොට බබාට
කියන්නේ විස බීජ යන්නේ නැහැ. සත්තු හිම රින්ගන්නේ නැති සීල් වෙච්ච භාජනයක්. ඒකේ තමයි අපි ඔක්කොම බඩු ටික දාලා තියන්නේ. ඊට පස්සේ බබාගේ ඔය බොටල්ස් පිඟන් ඒ ටික හොදන්න වෙනම බේබි බොටල් වොෂස් ලික්විඩ් තියෙනවා. ඒ වගේ එකක් අයිටම් එකක් අරන් තියාගන්න ඕගොල්ලෝ. ඒක හොඳයි. අර නිකන් සබන් වලින් හොදනවට වැඩිය. ඊට පස්සේ අපිට ඕනේ බොටල් සුද්ධ කරන්න පුළුවන් මේ වගේ බ්‍රෂ් එකක්. ඒකේ කොනේ ස්පොන්ජ් එක තියෙන එකකුත් තියෙනවා. මේකත් තියෙනවා දෙකෙන් ස්පොන්ජ් එක තියෙන එක හොඳයි. හැබැයි මේකත් හොඳයි ප්‍රශ්නයක් නැහැ. දෙකම තියෙනවා සුපර් මාකට්ස් වලත් තියෙනවා. නැත්නම් නිකන් කඩවලත් තියෙනවා. ගන්න පුළුවන්. නිකන් කඩ වෙන ගණන් අඩුයි. ඒ වගේ තැනකින් ගන්න බලන්න මේ අයිටම්. ඊට පස්සේ බිබ් එක. බිබ් එක දැන් ගොඩක් අය පාවිච්චි කරන සිලිකන් බිබ් එකනේ. මම මුලදී සිලිකන් බිබ් එකට ගියේ නැහැ. මං ගත්ත රෙදි කියන්නේ කඩේ තියෙනවා නිකන් ඒක මේ කෑම හිම අල්ලන්නේ නැහැ මේ බිබ් එකට. ඒ රෙද්දට ඒ වගේ බිබ් එකක් වොෂ් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් බිබ් එකක්. එතකොට ඒ බිබ් මම 3ක් විතර අරගත්තා. ඒවත් ගන්න එකත් උමනාවේ. එතකොට බබාට පහසුයි. ඊට පස්සේ මේ වගේ පොඩි භාජන ටිකක් ගන්න වහලා තියන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ මෙහෙම කෑම තියන්න පුළුවන් ඒවා. එළිය හරි අපිට නිකන් ඇරලා තියන්න බෑනේ බබාගේ කෑම. ඒකට ඒ වගේ පොඩි භාජන ටිකක් ගන්න. එතකොට අපි මේ හැම දෙයක්ම ගන්න බලන්නේ ප්ලාස්ටික් භාජන ගොඩක් වෙළඳපොලේ තියෙන්නේ. එතකොට අර මම කලින් කිව්වා වගේ බොටල් ගස්ති බලනවා වගේ BPA ෆ්‍රී එකක් ගන්න බලන්න. ඒක ගොඩක් හොඳයි. එතකොට අහිතකරතාවය අඩුයි ටිකක්. ඒකින්ද හිම ගන්න බලන්න. හොඳට සීල් වෙන භාජන සෙට් එකක් ගන්න. මම බබාට මුල් කාලේ ඉඳලම බෙන්ඩ් කරලා තමයි ගොඩක් ඒවා දුන්නේ. එතකොට ඔයාලා බෙන්ඩ් කරන්න කැමති නම් බෙන්ඩ් එකක් තියාගන්න. නැත්නම් මුලින් ඉඳලම අර මත ගාලා දෙන විදිහට දෙන්න. ඒක බබා කන විදිහ අනුව සහ ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව ඒක තීරණය කරන්න. ඊළඟට ගොඩාක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ෆීඩින් ජෑ එක. මම මේක ගැන ෂෝට් වීඩියෝ එකක් පස්සෙත් කරන්නම්. ඇත්තටම අපේ පුතාට මාස 6ක් වෙද්දි මේක ඉඳගෙන කෑම ගන්න බෑ. එතකොට මම මේක ඇත්තටම මේ එයාට ඒ දවස් වෙනකොට මම මේ කොට දෙකක් පිටිපස්සෙන් තියලා තමයි ටිකක් ඉඳවලා සපෝට් එකට එහෙම තමයි කැවුවේ. හරිම අමාරුයි මේක ඉඳවලා එයාට කවන්න බෑ. මේක සේෆ්ටිත් නැහැ දරුවට. මේකින්ද මම මේක දැන් තමයි පාවිච්චි කරන්නේ. මේක මාස 7මාරෙන් වගේ තමයි 7-7මාරෙන් වගේ තමයි පුතාට ඉඳවල කවන්න පුළුවන් උනේ. ඒතකොට ඒ කියන්නේ 6 පටන් ගද්දී යාට එයා ඉඳගෙන කන ළමයෙක් නෙමෙයි. එතකොට මට මේක අවශ්‍ය වුණේ මාස 7මාරෙදි විතර. ඒ වගේ අවස්ථාවක ගන්නව නම් ගන්න මුලින්ම අරගෙන එහෙම ලකුවට අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ස්ටීම් එකක්. මේකත් අත්‍යවශ්‍ය නැහැ. මේකත් ටිකක් ගණන් වැඩි දෙයක්. එතකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නම් හොඳයි. ප්‍රශ්නයක් නැහැ. ගන්න පුළුවන් අය ගන්න. මම අරගත්තෙත් නැහැ ස්ටීම් එකක්. මම අර කලින් ඔයගොල්ලන්ට මේ කිව්වනේ මගේ බඩු ටික දාලා තියෙනවා සීල් වෙච්ච භාජනයක කියලා. මම ඒකට උතුරු දාලා තමයි බෝතල් ටික සෝදලා ස්ටීම් කරගත්තේ. ඒත් අමතරව අපිට ඕනේ අනිවාර්යයෙන්ම hot water bottle එකක් ෆ්ලාස්ක් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක තියාගන්න අනිවාර්යෙන්ම. මේක නම් මම හිතනවා ගොඩක් වැදගත් දෙයක් කියලා. මේ වගේ කලර් පින්තූර තියෙන අර ළමයට කවනකොට පෙන්වන්න පුළුවන් දෙයක් ඒ වගේ දෙයක් අරගෙන තියාගන්න. ඒක ඒගොල්ලන්ගේ ඒ කියන්නේ මේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකටත් හොඳයි. ඊට අමතරව අර ඒගොල්ලෝ මේ වගේ පාට මේ රූප දැක්කහම ඒ කන එක පහසුයි කවන එක. එහෙම එකක් අරන් තියාගන්න. මේවා මම මේ ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. බුක් ෂොප්ස් වලත් ඇති. ඔන්ලයින් ඕඩර් කරලා ඔය AliExpress ඒ වගේ ගන්න පුළුවන්. එහෙම තැනකින් අරගන්න. මේක නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඔයගොල්ලන්ට. අරගෙන තියාගත්තොත් හොඳයි. මේ අයිටම් එක ගැන කියනවා නම් මේ අයිටම් එකත් ඇත්තටම ගත්තට වැඩක් වුණ නැති අයිටම් එකක්. මේක මේ දැන් අපි මාස 5 මාරේදී වගේනේ ගත්තේ. එතකොට යාට ඒක ඇතුළට දාගන්න කට ලොකු නැහැ. මේ මියුරන කෑල්ල. එතකොට යාට ඒක පාවිච්චි කරන්න බෑ. දැන් බබාට දුන්නත් දැන් යාට මාස 8කටත් වෙන්න කිට්ටුයි. එතකොට ඒ දුන්නත් යාට ඒක මේ දැන් නම් ටිකක් උරනවා කැම දාලා දුන්නාම මේ එහෙම අර පුරුදු බබෙක්ට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙයාට ඒක ඇත්තටම එයාට ඒක පහසුත් නැහැ. ඒක අමාරුයි වගේ ටිකක් එළියට දානවා. ඒකින්ද එයා ඒකට ආස නැහැ. මට ඇත්තටම මේක ප්‍රයෝජනවත් නැති අයිටම් එකක්. ඔයගොල්ලොත් ගන්නම නම් කැමති නම් බලලා ගන්න.
ඊළඟට මේ සිලිකන් ෆීඩර් එක. ඒකත් මේ මට ඇත්තටම මම ගත්තට ඒක ප්‍රයෝජනවත් වුණේ නැහැ මට. ඒකේ ගොඩක් අර පල්ලෙහාට කරද්දි නැවතෙන්නේ නැතුව ගලාගෙන යනවා. ඒක දරුවට අමාරුයි ටිකක්. ඒකේ ළමයාගේ ඇඟෙත් හැදෙනවා. ඒක නවත්ත ගන්නත් බෑ. ඒකින්ද මට ඒක හරියට යූස් කරන්න උන්නේ මට ඒක ප්‍රයෝජනෙට ගන්න බැරි වුණා. ඔයගොල්ලොත් කැමති නම් අරන් බලන්න. ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 750ක් වගේ වෙන්නේ ඕක. මේ අරගෙන බලන්න කැමති අම්ම කෙනෙක් ඉන්නවා නම් මට නම් ඕක යූස් උනේ නැහැ. මට මේන්දි අවශ්‍ය වුණේ මේ අයිටම්ස් ටික තමයි. ඒකට ඔයාලට මීට වැඩිය දෙයක් ඕනේ කියලා හිතෙනවා නම් මේ අයිටම් වල නම පොඩ්ඩක් දාන්න. මම අවශ්‍ය වුණාද නැද්ද කියන දේ කියන්නම්. මට මිස් වෙලා තියෙන අයිටම් තියෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ බලලා එහෙම වුණොත් කමෙන්ට් එකක් දාන්න.